දැන් මෙතෙන්ට කීයද එන්නේ ගාන? මම මේ ඔක්කොම ගත්තොත් මම දෙන්නම් ඔයාට. දැන් මේ ටික ඔයාට අයිතිත් නෑ මට අයිතිත් නෑ. දැන් මේ අපේ ඉන්න මිනිස්සුන්ට තමයි මේක අයිති. හොඳේ. මේ දවස් 14ක් තිස්සේ එනවා. පටන් ගත්තේ කොහෙන්ද? වෙලේගොඩ ඉඳලා දැන් දවස් 14ක් තිස්සේ එනවා. මේ කීයක් තිබුණද ඔක්කොම? 550යි. දැන් කීයක් විතර තියෙනවද? 50කට විතර වැඩි නේ. ඊට වැඩි වෙයි. ඇවිලි පිට ගියා. එහෙමද? ඔහේ. ඔය පයින් දෙන්නේ. බස් එකේ නගින්නෙම නැද්ද? ඉස්සේ ආ. ඉස්කලෙන් 67යි වයස. ඊට පස්සේ ඉස්කලෙට ගිහිල්ලා ඉස්කලෙන් ගියා පස්සේ පොට්ටේකට දෙවුන්දර. දෙවුන්දරින් මාතට ආවා. මාතට ඇවිල්ලා ඉවැටෙන් මොලක වාට නෙළුව ඒ පැත්තෙන් ආවේ. එහෙමද? මම මේ පාර ගියා මට වැරදිලා අලුත්ගම පැත්තට ගියා. හරි දැන් මේවා මේ මාමද හදන්නේ? මේවා රටින් එන ඒවා. මේ විදිහින් ගන්නේ සාමාන්‍යයෙන් ඉතින් දුප්පත් අය තමයි ගන්නෙ නේ. ගොඩක් සල්ලි දෙන අය මේ වගේ සෙල්ලම් බඩු වලට යන්නේ නැහැ නේද? ගන්නව නේ. ඒක තමයි. ආහා. ඔව්. මට පෝෂණය වෙන්නේ නෙමෙයි. ඔව්. මට බැලලා කන්න දෙනවා. ඔව්. එනකොට කන්න බොන්න දෙනවා. ආහා. කන්න දෙනවා මට පින්කම් 6ක් තියෙනවා කරන්න. ඒ මොනවාද? ඒ කියන්නේ මේ අවුරුද්දේ කටිනේ තියෙන්නේ. ඔව්. හැම ආගමක් එකතු කරලා. ඔව්. ඔව්. ආගමක් ජාතියක් දෙන්නේ නැති එකතු කරලා ඒ පින්කම් කරන්නේ. අනේ එහෙම තමයි කරන්නත් ඕන නේද? ජාතියක් කරන්නේ. ඊට පස්සේ මට ඕන ඉස්සෙල්ලා මේ අවුරුද්දේ කටිනේ තියෙනවානේ. ඔව්. මම කටිනේ 70 පූජා කරනවා. ආහා. ඔව්. ඔව්. හැබැයි ඉතින් පින් අතේ වැඩ කරන ඇවිදින්නේ නේද? ඊට පස්සේ අම්මා තාත්තා නෑ. තාත්තා උදැන්නාතාවේ අංගෙන් එනකොට මැරලා. එහෙමද? ඔව්. කවුරුහරි තාත්තගෙන් තාත්තා නමක් ගන්න. ඒතර මේ දැන් අපි මෙහෙම කරමු. ඔයයි දැන් ඔයත් පින් අතේ වැඩ කරන කෙනානේ. අපි ඇවිල්ලා දැන් මේවා සාමාන්‍යයෙන් ගන්නෙත් ඉතින් දැන් මේක ඔයාගේ මේ ටික විකිනෙන්න සාමාන්‍යයෙන් ගොඩ දවසක් යයිනේ. එහෙනම් දැන් දවස් 14ක් ගියා කියන්නේ 550ක් ගෙනාවනේ. 500. ඔව්. නමුත් දැන් මෙතනත් ඇති 100න් එහා පැත්තේ මං හිතන්නේ. ඈ? නිකන් ගනින්න බලන්න නිකමට. පනස් එක ඒවා හරියනකෝ 50ක් විතර ඇදී කියලා නේ. මොකද ඊළඟට දෙන්න තියෙන්නේ තාත්තා ඉස්සරි නැතුණ. ඔව්. තාත්තට අම්මටයි 15 නම්බුල ගාන දෙන්නේ. ඒකනේ හොඳ පින්කාරයෙක්නේ හම් වෙලා තින්නේ. අපි මෙහෙම කරමු දැන් හොඳේ. දැන් මේක අපි අද ඔක්කොම ටික විකුණමු. මම සපෝට් එකක් දෙන්නම් විකුණන්න. හරිද? කොහොමද දන්නවද විකුණන්නේ මේක? ඔයා මාත් එක දැන් ඔයා හොඳ කෙනෙක්නේ දැන් මම දන්නවා ඔයා ඇවිල්ලා මේකේ අවංකවම වැඩේ කරයි කියලා. හරිද? මේ ඔක්කොම මම සල්ලි දීලා ගන්නවා. හරිද? මේ එන හැමෝම පොඩි ළමයි ඉන්න අයට ඔයා මේ එක එක ගානේ දීගෙන යනවා. හාද කැමතිද වැඩේට? ඈ? මොකද? හරි ඔයා යන ගමන් ඕක විකුණගෙන යන්න. හරි ඔයා අවංකයි ඉන්නේ දැන් මං හිතන්නේ. ඈ? ඔව්.
ඔව්. ආහා. ඔව්. 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 හරි. ඔව්. ආහා. හරි හරි. දෙයනේ කියලා මොකද පින් අතේ වැඩ කරන නිසා ඒක පොඩ බලපාන්නේ නැහැ නේද? ඒ පිනත් එක්ක. දැන් මෙතෙන්ට කීයද එන්නේ ගාන? මම මේ ඔක්කොම ගත්තොත්. ඔව්. එහෙම එපා. 5000 ඔව් 5100යි. හොඳේ. දැන් පොඩි ළමයි ඉන්න හැමෝටම දැන් ඔයා ඇවිදගෙනනේ කොහොමද යන්නේ? එක්කෙනෙකුට එක ගානේ දෙන්න. හරිද? පොඩි ළමයි දෙන්න කියනවා දෙන්නට දෙකක් දෙන්න. මම මේ ඔක්කොම සල්ලි දීලා ගන්නවා දැන් හොඳේ. එහෙනම් ඔයා ඒ විදිහට ලස්සනටම කරගෙන යන්න වැඩි හොඳේ. ඔව්. දුන්නා. දැන් කොහොමද යන්නේ? ඔව්. ඔය සල්ලි දිනා මෙතන වීලයක් කරන් යන්නේ මෙතන. ඔව්. ඔව්. මම එහෙම නාට්‍ය කරන්නේ නෙමෙයි. ඔව්. මුලින් බාර වල ගිහලා අඩි 10. ඔව්. ආයෙ ගිහලා මම නෑ. ඔව්. එකක් තමයි ඉන්කම් වල ගන්නේ. ඔව්. ඔය එළියට පාරේදී සෝරාගේ ලන්දාදී එක්කනේ. ඔව්. කතා කිව්වා. ඔව්. කතා කරලා 2000 දීලා එක මලයි ගත්තේ මම තව මලක් දුන්නා. 2000 දීලා. ඔව්. ඔව්. මාම මේක කාලයක් මම කන්නේ නැහැ. ඔව්. මේ කවුරු හරි කන්න දෙනවා. ඔව්. ඒ දුන්නාම ඒකත් ඉතුරු කරන්නේ මම මේ රෝලකින් යනවා මම යන්නේ. දැන් මම මේ පැත්තට යන්න ගියේ. මම හිතන්නේ කිලෝමීටර් 5ක් විතර ගියා. ඒකල්ල ගිහිල්ලා මම යද්දී ආව දැක්කා. ඒ 5 විතර ගිහිල්ලා මම ආයෙ දැන් මේ හරවගෙන ආවේ ඔයත් එක්ක කතා කරලා මෙහෙම වැඩක් කරමු කියලා. මම යහකට ගියා මම. ඔව්. ගිහිල්ලා වැලි පැන්න පාස් කරලා ගියා. ඔය පාස් කළා හයිවේ එක එහෙම පාස් කළා. මම මෙතනින් ගිහලා මම ඔක්කොම පාරේ මෙහාට යන්නේ. ඔව්. දැන් මෙහෙම කරන්න හොඳේ. මම දෙන්නම් ඔයාට මෙතන 5000ක් තියෙන්නේ හොඳේ. මේ 50 කොළ මිටියක්. උතන 5000ක් තියෙනවා. හොඳේ. ඊට පස්සේ මේ අර එක. හොඳද? දැන් මේ ඔක්කොම අර මං කිව්ව විදිහට ඔයා කරගෙන යන්න. එහෙනම් හොඳයිනේ. හරි. හොඳයි. එහෙනම් ඔයත් මේ වගේ පින් වැඩ කරන්න තව ලොකු කාලයක් ජීවත් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන්නම්. ඔව්. 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 ඔව් මට ඇහෙන්නේ නැහැ පොඩ්ඩක්. ආයෙත් හොඳයි. ඔව්. මගේ ලක්ෂණ ඇවිල්ලා මේක. ඔව්. මේක ලක්ෂණ වුණාට 14ක් කිව්වොත් 2යි යන්නේ. ඔව්. නාස්තියක් ඉන්නේ. ඔව්. ඉන්නතේ වැඩ කරනවා මේ අවුරුද්දේ. ඔව්. මම 2030 වෙනකල් කරනවා. මේ කරලා ඊටත් පස්සේ දන් දෙනවා. ඔව්. ඉතින් හොඳයි ඔයාගේ වැඩසටහන ගොඩක් හොඳයි. දැන් මේ ටික ඔයාට අයිතිත් නෑ මට අයිතිත් නෑ. දැන් මේ අපේ ඉන්න මිනිස්සුන්ට තමයි මේක අයිති හොඳේ. මගේ නම්බර එක මම ලියලා දෙන්නම්. හරි. ඔයාගේ පෑනක් තියෙනවද නැහැ? මං ගාව තියෙනවා. ඉන්න මං දෙන්නම්.